මම පුංචි කාලේ දැකපු ලස්සන හීනවලින් එකක් තමයි කඳුකරේ ජීවත් වෙන එක. ඉස්සර ඉතින් හැමදේම බලන්න ඉන්ටර්නෙට් තිබ්බේ නැහැනේ. ඉස්සර මම කියවපු පොත්පත් වලින් එතකොට ටීවී එකේ කිය සමහර වැඩසටහන් වලින් කඳුකර ජීවිතය කියන්නේ හරිම ලස්සන ලොකු බංගලාවක ජීවත් වෙන ජීවිතයක් කියලා තමයි මම හිතන් හිටියේ. සීතල දවස්වලට ගිනි උඳුන ළඟ ඉඳගෙන ආසම පොතක් කියවන එක, මහහයියෙන් වහින දවස්වලට ගාඩන් එක දිහා බලන් ඉන්න එක, මේ දුමෙන් ඔක්කොම කඳු ටික වහගත්තාම මේ හැඟීම විඳින එක. ඒ විතරක් නෙවෙයි, මේ හැමදේම එක්ක කඳුකරේ අඩුවක් නැතුව පිපෙන මල්වල සුවඳ විඳින එක. මේ හැමදේම ඒ හීන ඇතුළේ තිබ්බා. ඒත් ඇත්තටම මං කඳුකරේට ආවා. කඳුකරේ ගොඩක් කල් හිටියා. මං පුංචි කාලේ හිතන් හිටපු ඒ පරිසරය, ඒ හැඟීම ඒ විදිහටම තිබ්බා. හැබැයි ඒ කඳුකරේ ඇතුලේ මං තව දේවල් දැක්කා. දැක්ක නෙවෙයි, දැනුණා. ඒක සුවඳක්. හරි අපූර්ව සුවඳක්. ඒ තමයි කඳුකරේ මිනිස්සුන්ගේ සුවඳ. ඒ මිනිස්සුන්ගේ ආදරේ සුවඳ. ඒ ජීවිත හරි සරලයි. පුංචි දෙයකිනුත් මහ ගොඩාක් සතුටු වෙනවා. මං කියනවට චුට්ටක් ඇස් වහගෙන කල්පනා කරලා බලන්න. මීදුම පිරිච්චි පුංචි පාරක පරණ තාලේ බස් එකක හයියෙන් දෙමළ සින්දුවක් දාගෙන ගොඩාක් දුර ගමනක් යද්දී දැනෙන හැඟීම. ඒ හැමදේම මට ලස්සන මතකයක් වුණා. ඊටත් වඩා මං ආසම දේ තමයි කඳුකරේ මිනිස්සුන්ගේ අව්‍යාජ හිනාව. ඒක කඳුකරේ මල් වලට වඩා ගොඩක් ලස්සනයි. හැමෝම හිතුවට එයාලා පුංචි මිනිස්සු කියලා. නැහැ, ඒක වැරදි. රටේ ආර්ථිකය ගොඩනගන්න මහා යෝධ කැපකිරීමක් කරන මිනිස්සු කොට්ටාශයක් තමයි කඳුකරේ ජීවත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒගොල්ලන්ගේ අත්දැකීම් හරියට නමුණු කුල කන්ද වගේ මහා ගොඩක් විශාලයි. පරිසරයට ආදරය කරන, පරිසරයත් එක්ක ජීවත් වෙන මේ අව්‍යාජ මිනිස්සු දැක්කම මට තවත් කඳුකරයට ආදරය හිතුණා. මේ හැම කන්දක්ම පිසගෙන එන සුළඟත් එක්ක මට මේ මිනිස්සුන්ගේ සුවඳ දැනෙනවා. ඒ මිනිස්සුන්ගේ ආදරය දැනෙනවා. ඉතින් කඳුකරයට ආදරය කරන්න මීටත් වඩා හේතු මොකටද?